පසුගියදා ආందోලනාත්මක සිදුවීමක් වූ ඍතු ආකර්ෂාගේ ගිණුමකට මුදල් බැරවීම සම්බන්ධයෙන් ගොඩක් දෙනා කතා කර පුවතක් බවට පත් වුණා. ඒ වගේම ඇයට එරෙහිව අසත්‍ය පදනම් විරහිත සහ අපහාසාත්මක පුවතක් පළ කිරීමෙන් තමන්ගේ කීර්ති නාමයට වෘත්තීය මට්ටමට සහ ප්‍රතිරූපයට දැඩි හානියක් සිදු වූ බව පවසමින් ඇය විසින් ලිමිටඩ් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රධාන කර්තෘ වෙත එන්තර වාසියක් යොමු කර තිබෙනවා. එහි ප්‍රධාන කර්තෘ ප්‍රදීප් ධර්මශ්‍රී දසනායක සහ චන්දන ජයවීර යන අයට එරෙහිව නීතිඥ සුරංජන් ඉන්දික මහතා මාර්ගයෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා මෙලෙස එන්තර වාසියක් ඇය යොමු කර තිබෙනවා. මෙම එන්තර වාසිය යොමු කර ඇත්තේ පසුගිය ජූලි 31 වෙනි දින දිනමින පුවත්පතේ මුල් පිටුවේ පළ වූ ඇමති ධූරයේ වසර 2කට මර්වින්ට මිලියන 600ක වත්කම් ප්‍රසිද්ධ නිලියකල් ලක්ෂ ගණනින් ගෙවලා යන සිරස්තලයෙන් යුත් පුවත සහ එහි 4 වෙනි පිටුවේ පළ වූ දීර්ඝ විස්තරාත්මක පුවත සම්බන්ධයෙන්ය. මෙම නඩුව කොළඹ මහා අධිකරණයේ විභාග වන අතර නඩුවට අදාළව හිටපු දේශපාලඥයාට එරෙහි අධිචෝදනා පත්‍රයක සඳහන් ගනුදෙනුවකට ඍතු ආකර්ෂා මහත්මිය සම්බන්ධ බවටත් ඇයට එම දේශපාලඥයා විසින් විශාල මුදලක් ගෙවා ඇති බවටත් ඉහත පුවත මගින් ඍජුව හෝ වක්‍රම අඟවා ඇති බව එම එන්තර වාසියෙන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් අදාළ අධිචෝදනා පත්‍රයේ 41 වන චෝදනාවේ සඳහන් ගිණුම් අංක හෝ තොරතුරු ඍතු ආකර්ෂා මහත්මියට අයත් බවට තහවුරු කෙරෙන කිසිදු නිශ්චිත සාක්ෂියක් නොමැති බව ඇගේ නීතිඥවරයා පවසා සිටිනවා. ඒ වගේම පුවත්පත මගින් සිදු කළ මෙම අසත්‍ය වාර්තාකරණයේ හේතුවෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේද මෙම අපහාසාත්මක කරුණු සංසරණය වී ඇයට දැඩි මානසික පීඩාවක් වෘත්තීමය හානියක් සහ අපකීර්තියක් සිදු වූ බවට මෙහි සඳහන් වෙනවා. ඒ වගේම එන්තර වාසිය ලැබී දින 14ක් ඇතුළත ඉල්ලා සිටින රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීමට පියවර නොගන්නේ නම් අදාළ පිරිස් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලැබී ඇති බවත එම එන්තර වාසියේ සඳහන් වෙනවා. ඉතින් පසුගිය දිනවල අසන්නට ලැබුණු මෙම පුවත සම්බන්ධයෙන් ඇයට අපහාසාත්මක සිදුවීමක් සිදුවන බවට තමයි ඇය මෙම නඩුව දමා තිබෙන්නේ. ඉතින් ඉදිරියට ලේසි වෙන්නේ නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් රටේ ලෝකයේ සිදුවන සියලුම තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.